ආම කෙච්චක් හොඳමයි. මේ අතෝ කතා දමනවා. නදීක ගුරුගේ හූරට මේ අතොත් එක්ක මේ කවිතන කතා දමන්න මං ගච්ඡන්න. බොහොම ස්තුතියි අපේ වන්නිලැත්තු නායකතුමා ඇතුළු අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු වන්නිලැත්තන්ද අනිත් සියලු දෙනාගේම අවසරයි. මේක ඇත්තටම මම ගායනා කරන්නට ආපු වෙලාවක් නෙවෙයි. එතුමා මට ආරාධනා කළා ඊයේ දුරකථනයෙන් කතා කරලා මේ වැඩසටහනට සහභාගී වෙන්නයි ගියා. මෙතුමි මට ආරාධනා කළා ගීතයක් තියෙනවා අය. ඒ ගීතයට යම් සංගීතයක් දෙන්නට පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම අපේ මහාචාර්යතුමත් කිව්වා වගේ සෙලිග්මාන් සහ දලුපුත් සහෝදරයත් කිව්වා වගේ සෙලිග්මාන්ගේ මමත් ඇත්තටම මේ අපේ වන්නිලැත්තන් සහ ඒ සනුහරේ සමග පහුගිය අවුරුදු 20 වගේ කාලයක් තිස්සේ එකට ඉන්නවා. කොටින්ම මම එහෙ ගිහිල්ලා ඉන්නකොට වෙනත් අය හිතන්නේ මමත් එතුමගේ මේ කාණ්ඩෙම කෙනෙක් හැටියට. ඒත් මට ගෞරවයක් ඒක. ඉතින් අද මේ ගායනාව මෙතුමේ කිව්වයින් පස්සේ මම හිතුවා මේකට සංගීත භාණ්ඩ ඇත්තටම සංගීත භාණ්ඩ අවශ්‍ය නැහැ. මානව කටහඬම ඒකට භාවිත කරමු කියලා මෙතුමුගෙන් මම මේ තනුව අහගෙන මේ මොහොතේ එතුමියත් එක්ක ගායනා කරන්න කල්පනා කළා. ඉතින් මා හිතුවා ගෞරවයක් අපේ වන්නිලැත්තන් විඩුවෙන් මේ ගායනාව ඉදිරිපත් කරන්න ලැබෙන්නේ. හොඳයි. මම කැච්චක් හොඳයි. වනස්පති ලෙස කිරුල දැරුවා තුරුලියට පෙම් කළ නිසා විශ්ව කීර්ති නමින් පිදුවා දියතේ කිතු ගොස ලැබු නිසා විශ්ව කීර්ති වනස්පති ඔබ විශ්ව කීර්ති වනස්පති ඔබ වන්නියේ වන්නි පරපුරේ පිය රජදානෝ සනුවරේ උන්ට ලය උණු වෙන දෙවිදානෝ අතැඹුල ලෙසින් වන තතු දත් විජිදානෝ බාධක මැදින් පෙරටම යන මිනිසානෝ විශ්ව කීර්ති වනස්පති ඔබ විශ්ව කීර්ති වනස්පති ඔබ අපිල ඇත්තෝ දුන්නොව දන් රකිමින්නේ ඒ මග යමින් හැම දන මනසනසන්නේ පෙර මග රළු බොරළු ඉවතට දමමින්නේ යායුතු මග මෙයයි සෙනෙන් පවසන්නේ විශ්ව කීර්ති වනස්පති ඔබ විශ්ව කීර්ති වනස්පති ඔබ හැයදාවලද වෙනසක් එහි නොදකින්නේ කුසගිනි දරා නිදි වරමින් වෙහෙසෙන්නේ කැකුලන් කැකුලියන් මගේ පල කියමින්නේ උරුමය මතුවටත් රැකුමට දිරි දෙන්නේ විශ්ව කීර්ති වනස්පති ඔබ විශ්ව කීර්ති වනස්පති ඔබ විශ්ව කීර්ති වනස්පති ඔබ විශ්ව කීර්ති වනස්පති ඔබ